විනාශ කරගන්න එපා. ඔය තියෙන දඩබ්බර ගති නවත්තලා දාන්න. මං කියන්නේ මේ රැල්ලට අහුවෙන්න. ඔය දැන් මට බයිනව නේද? මං රැල්ලක් හදනවා කියලා. ඉතින් මේකට අහුවෙන්න. හදනවා තමයි රැල්ල. මේකට අහුවෙලා හරි කමක් නැහැ ගොඩ ගහන්නේ කොහාටද? මේ වෙනතුනේ මිනිස්සු පුදුම විදිහට බණ අහනවා, පුදුම විදිහට හැදෙනවා. මිනිස්සු පුදුම විදිහට ආරවුල් ප්‍රශ්න නැති වෙන අවුරුදු ගණන් ගෙවල් වල අඬ දබර වෙලා හිටපු මිනිස්සු කතා බහ කරනවා, එක්කහුව වෙලා ඉන්නවා. කොච්චරද කියනවා නම් ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්තුරුන්ගේ පවුල් දෙන්න දෙපැත්තේ ඉඳලා දරුවෝ කියනවා අම්මයි තාත්තයි එක්කහුනේ හාමුදුරුවන්ගේ බණ අහලා ඒකට පින් සිද්ධ වෙන්න මං සම්බුද්ධ ශාසනයට පූජා වෙනවා කියලා මහාන වෙන්න හදනවා. එනිසා අපි මේකටම අහුවෙලා යම්. මේකත් එක්කම කටයුතු කරමු. මම මේ තරුණ දරුවන්ට විශේෂයෙන් කියන්නේ අම්මගේ තාත්තගේ අරමුණු ටික බලාපොරොත්තු ටික ඔළුවට ගන්න. මනසට ගන්න. අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් හදන්න වඩන්න පෝෂණය කරන් කොච්චර දුක් විඳාද කොච්චර මහන්සි වුණාද කියන එක හිතන්න යුගයේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. හිතන්න පින්නතුනි මේ රැල්ලට මිනිස්සු හරි බයයි. මේ මට කියනවා මං සල්ලි පොම්ප කරනවලු. මෙව්වට මං සල්ලි වක් කරනවලු. ඔය කවදාවත් අපේ පන්සල් වලට ආපු මිනිස්සු කියන්නේ නැහැ.